පෘථග්ජන භූමියට මේ සතර මහා ධාතුවත් ඇත්ත වෙනවා. පෘථග්ජන භූමියේ මේ ලෝකයේ ඇත්ත වෙනවා. ඒ අනුසෝතේ. ඒ බාහිර ඇත්ත කරගත්ත භූමිය. ලෝකයේ ඇත්ත කරගත්ත මායාව ඇත්ත කරගත්ත භූමිය තමයි අසෘතවත් පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික උම්මන්තක භූමිය කියලා කියන්නේ. මරුන් බඹුන් මිනිසුන් දෙවියන් සහිත අසෘතවත් පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික උම්මන්තක භූමියේ සතර මහා භූත ඇත්ත කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි කර්ම භූමිය. ඒක තමයි මිත්‍යා දෘෂ්ටික භූමිය. ඒක තමයි අනුසෝතේ. මේ පුටුව තියෙනවා, මේසෙ තියෙනවා, ඉර තියෙනවා, හඳ තියෙනවා. මේ සේරම තියෙනවා කියලා ගත්ත ඇත කියන අන්තේ ජීවත් වෙන එක තමයි සෑම ආගමකම මේ ලෝකේ ඇත්ත කරගෙන තමයි ජීවත් වෙන්නේ. සතා සිව්පාව පවා මේ ලෝකේ ඇත්ත කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම මේ තියනවා කියන අන්තේ ඇත කියන අන්තේ තමයි ඇත්තටම අනුසෝතය කියලා කියන්නේ. පටිසෝතය කියලා කියන්නේ උඩුගම්බලා පීනනවා කියන්නේ. අර පාත්තරේ උඩුගම්බලා කියන කතාව. එතකොට අනුසෝතය කියලා කියන්නේ ගඟ ගලන අතට ගලනවා. අපි හිතන දේවල් තියෙනවා කියලා ගන්නවා. පටිසෝතය කියන්නේ අපි හිතන දේවල් තියෙනවා කියන එක නෙමෙයි. එතකොට මහා භූත පවා එහෙමයි. අපි ආලෝකයේ ඇස කියන ආයතනේ සකස් වෙන්නේ. එතකොට ශබ්දේ කන කියන ආයතනේ සකස් වෙන්නේ. එතකොට ඇස් පේන්නේ නැත්නම් අන්ධ නම් අපිට පේන්නේ නැහැ. අපිට ආලෝකයක් හම්බෙන්නේ නැහැ. කම්බීරි නම් අපිට ශබ්දය කියලා දෙයක් හම්බෙන්නේ නැහැ. එතකොට ගඳ, සුවඳ අපිට රස එහෙම නැත්නම් අපිට කැන්සර් එකක් වගේ පිළිකාවක් හැදුනොත් අපිට සුවඳ දැනෙන්නේ නැහැ. ඔබටත් ඇති ඔය සෙම වගේ හැදුණු අවස්ථාවලදී මේ අවස්ථාව අත්දකින්න ලැබිලා. පිළිකාව එහෙම හැදලා තියෙන අය, මුඛ පිළිකාව එහෙම තියෙන අය දන්නවා මේ ජීවා ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට රස කියන ඒවා අපිට දැනෙන්නේ නැහැ. එතකොට මේ ආයතන මේ කය නිර්වන්දනය කරාම කයට දැනෙන උණුසුම සීතල තද ගතිය දැනෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ආයතන පහම පංච ආයතන නිසා තමයි මන ආයතන සකස් වෙන්නේ. එතකොට පංච ආයතන මේ ඇසට පේන වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේවා ආයතනවල කෘත්‍යයෙන් හටගන්න දේවල්. මේ ලෝකයේ විවිධාකාර සත්තුන්ට විවිධාකාර ආයතන වලට විවිධාකාර විදිහට ලෝකෙ මැවෙනවා. ඒ මැවෙන ලෝකෙ තියෙනවා නෙමෙයි. එතකොට මේ දකින්න ඕනි නුවණින් ප්‍රඥාවෙන්. මේක තමයි ප්‍රඥා ඇස ධම්ම චක්කුසේ කියලා කියන්නේ. චක්කුං උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ප්‍රඥා උදපාදි කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වුවා මේ ධම්මැස පහළ වේ යුතුයි කියලා. ඇත්තටම මේ මහ භූත ගැන අපි ගත්තොත් සතර මහා භූත කොහෙවත් තියෙනවද? ඒවා අපිට මේ අපේ හංකඩේට එහෙම නැත්නම් අපේ මේ කාය ප්‍රාසාදේ සිද්ධ වුණේ නැත්නම් අපිට මහ භූත අත්දකින්න ලැබෙන්නේ නැහැ. වෙනින් විදිහකින් කියනවා නම් ප්‍රායෝගිකව ඔබගේ කය හිරිවැටිලා තියෙන අවස්ථාවක ඔබට ඇත්තටම කට්ටකින් යන්නත් දැනෙන්නේ නැහැ. ඔබ ඇදගෙන වැටුණත් ඔබට දැනෙන්නේ නැහැ. මේක තමයි ප්‍රසාද අනුව සකස් වුණු ලෝකය කියලා කියන්නේ. අපි පෙන්වන රූප කලාප 54කින් ප්‍රසාද රූපය හැදෙන කියන තැනේදී මේ අපි සුද්දාෂ්ටකය කියන තැනේදී වර්ණ ගන්ධ රසෝජා පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ කොහෙවත් තියෙනව නෙමේ මේ ආයතන වලම සකස් වෙන ආකාරය. මේක මනාකොට ඔබට දකින්න පුළුවන් මේ බුද්ධෝත්පාද දේශනාවල හොඳට මේක පෙන්නලා දෙනවා. දැන් බුදුන් වහන්සේම බලන්න ප්‍රථම නිබ්බාන සූත්‍රය පැහැදිලි කරනකොට න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසං අතන න විඥානං අතන න නසන නාසතන නායන් ලෝකෝ න පරලෝකෝ මෙලවක් නැහැ පරලොවක් නැහැ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒතර අරූප දහන පව පෙන්නලා කියනවා එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා නායන් ලෝකෝ න පරලෝකෝ නෝ උබෝ චන්දිම සූර්යෝ සඳහිරු කියලා දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. න ගති න ටිති න චුති න උපත්ති න අපටිත්තා න පවත්තන්න අනාරම්මන මේ තේ වේස දුක්ඛ සාති මෙයයි මහණෙනි දුකින් මිදීම කියලා මේ අරමුණේවත් දෙයක් නැති බව බුදුන් වහන්සේ ඉපදීම මරණය කියලා දෙයක්වත් නැති බව මේක අවබෝධ වුණු කෙනාටයි බුදුන් වහන්සේ කියන්නේ අන යෝ බන්තේ විදිත්වාන මේ අන්ත දෙකෙන් ඇත නැත කියන අන්ත දෙකෙන් මිදුණු කෙනා යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා කිය. එතකොට මහා පුරුෂයා කියලා කියන්නේ මෙන්න මේ සත්‍ය අවබෝධ කරගත්ත උතුමන් වහන්සේලාට. එතකොට මේ මහා භූත ගැන අපි තව ටිකක් කතා කරමු. ඔබ දන්නවා බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයට ගියොත්. එතකොට විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති. විඥානේ අනිදස්සන උණු තැන අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ටිකත් ඔබට හමු වෙන්නේ නැහැ කිය. එතකොට විඥානං අනිදස්සනං
අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පඨවි තේජෝ වායු නගරති කියලා කිව්වේ ඒ නිසායි. ඒකට මේ මහ භූත තියෙනවා කියලා ගත්ත භූමිය පෘථග්ජන භූමිය. ඉන් මිදුණු තැන ඔබට හමුවන්නේ ආර්ය භූමිය. අරියානං දස්සාවි අරිය ධම්මිස කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ. ඒ කියන්නේ ආර්ය භූමියේ ඇත්තටම දෙයක් තියෙනවා කියලා ගත්ත භූමිය, ලෝකේ ඇත්ත කරගත්ත භූමිය පෘථග්ජන භූමිය. ලෝකේ සත්‍ය දැකලා මිදුණු තැන විඥාන මායාවට නොරවටෙන තැන ආර්ය භූමිය. එහෙනම් මේ සම්මාදිට්ඨික භූමිය, මිත්‍යා දෘෂ්ටික භූමිය ලෝකේ ඇත්ත කරගත්ත මහා භූත ඇත්ත කරගත්ත පෘථග්ජන භූමිය. ඒතර මහා භූත සත්‍යයක් නොවන බව දකින්න තැනමයි ආර්ය භූමිය හමුවන්නේ. ලෝකයේ ඇත්තක් නොවන බව දකින්න තැන විඥාන මායාවට මැවෙන ලෝකයේ සත්‍යයක් නොවන බව දකින්න තැනයි ආර්ය භූමිය හමුවන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය තියෙන්නේ එතනයි. මිත්‍යා දෘෂ්ටික භූමිය ලෝකයේ ඇත්ත කරගත්ත භූමිය. සම්මා දිට්ඨික භූමිය මේ විඥාන මායාව සැදෙන හැටි දැකීමයි සමුදය ඥානං කියලා කියන්නේ. ඒ අරමුණ සත්‍ය දකින්න එක. සිත අන්න හැදෙන හැටි දකින්න එක. අරමුණමයි සිත කියන්නේ. එහෙනම් මේ අරමුණ සකස් වෙන හැටි දැක්කොත් ආලෝකයේ, ශබ්දයේ, ගන්ධ, රස, පහස ටික එකට ඇවිල්ලා අන්න සිතුවිල්ලක් හැදෙන හැටි දැකපු කෙනා දවසක ඒ සිතුවිල්ල සත්‍යයක් නොවන බව දැකලා සිතුනුත් මිදිලා අන්න බාහිරනුත් මිදිලා මේ අරමුණ කොහෙවත් තියනවා නෙමෙයි කියලා අන්න නිවන් දකින්න.